නෑ නෑ මේ වුණත් නෑ බයක පරිස්සමට ගිහින් වඩේ ආයේ පස්සෙලා ගියා කොහොමද මම මේවා දෙනවා බලන්න කොහොමද හිතේන පරිස්සමට ගිහින් වඩේ මැසේජ් එකක් දාන්න ගිහිල්ලා හරි උඹත් එක්ක නැත්නම් ගේම මම තනියම යන්න. හරි. මම තනියම යන්න උඹෙන්නත් ඕනේ නැහැ. මම තනියම යන්න. තමන් බලපන්. දෙදේ. මට මේවා දැඩි ලෙස වර්ධනය වෙච්ච කේමාරුව. මට දැන් ඒක යන්න ඕන. මම යාළුවන්ටයි අයියටයි කට්ටියටම ගිහී හිටියේ මේ දෙසැම්බර් පටන් ගන්නත් කලින් ගිහී හිටියේ 31 අනිවාර්යෙන් යමන් කියලා. ශ්‍රීපාද මේ වෙනකොත් කිව්වා සතිය දෙක ගන්න කිව්වා සෝරි ඊයේත් කිව්වා මේ දෙන්නේ ඩේටා දාන්න දුන්න 1000 අම්මා දුන්න 1000 මේ දෙන්නේ ආච්චි දුන්න 1000 මේ 1000 මේ ගල්දා 3000 දැන් තියෙනවා ඊට උදේට සහන ආධාර හම්බ වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා वाल्ट में है ना साउंड नहीं सुगाल हाउस बासिंग साउंड आते कि नहीं इन्हें में उतने माइक के बैठे हैं हर में एक खतंदर सुपीरियरिटी है आ रहा है एपिक में मूवमेंट एपिक में मूवमेंट ठीक है अब होता है कि नहीं ना गवर्नमेंट बुस्सर अरे नहीं बाहर लो මේ බලපන් Aviska Bareng mang a ya kok වැරදි ගෙදරකට දායි නැගිටපන් සිරිපාද යන්න ලෑස්තියන් කොහෙටද භීෂණ දෙන්නේ අපි යන්න වතුර ඈ වතුර තියෙනවා අතන පොඩි ටෙන්ට් එක ගහලා යන්න ටෙන්ට් එක ගහලා යන්න දැන් යා තව දික් කරන්න වෙයි ගියාම උඹ යාර පොඩියෙක් ඔයක දික් කරා ගිහම මොකද ඒ උත් දික් කරන්නත් බෑ බැලන්ස් කරන්නත් බෑ ඔය මාණි අපේ නළුවෙක් අය වෙනවද ඒ අපි මේ අවුරුද්ද ගිහිල්ලා 25 ගිහිල්ලා 26 වහින්නේ නා සතුට මම ගෙදර ගිහිල්ලා වැටිලා බලා පිළිනාරිය ඔච්චරයි තියෙන්නේ ඉතින් හෙට උදේ වෙන හෙට වෙනකන් ඇයි උත්තර උඩ කමු ආ ඉතින් උඩ කන්න රොටියක් කමු රොටියක් දෙට්ටෙන් දෙවයි දැන් යන්නත් කියලා යන මෙච්චර දින කාපන් ඊනේ නම් වෙන්න කුයිනේ නෑ මේ
වෙන පාරේ වතුර ටිකක් බුද්ධි හැමදාම ඔළුවට මාක් කරේනවා. එන්නේ නෑ. ඒ අර සීතලත් එක්ක ඔබ එල්ල යනවා වගේ ඉන්න අපිට තේරෙන්නේ නැද්ද කාද? මෙතනින් වෙන්නේ නැති අපි නැගලා බලමු මෙතනින් නෙවෙයි නම් ආපහු බහිමු. නැති කාමකේ දොරේ. නෑ වරේ යන්න පුළුවන්. පරිසරයට හානිදායකද බිම හෙලන්න එපා. ඕකේ. මං කිය වතුර හම්බෙලා ඔබ ඇහුවේ නෑනේ කොච්චර කිව්වද? ඒකට මම කිව්වනේ පුරව ගන්න ඕනේ නැහැ කියලා. කිව්වා පණ්ඩිත පකේට. මම නෙමෙයි එඳුම මාරු කරන් යන් කියලා. දෙන්නේ අදාළ දුන්නේ. මේ ඒකෙන් එද්දි ආපහු සුජට් එක ගාලා මලුවට ගිහිල්ලා වැඳලා ආපහු මේකයි ජර්සි එන්න ගන්න සුජට් එක ගාලා දෙලා ඊට පස්සේ රත්නපුර 69 වල බහලා මේ සුදු පාට ෂර්ට් එක ආපහු වෙනකම් මිෂන් කම්ප්ලීට්. දැන් කාලයක් තියෙනවා උදේ කරන්නේ. මං කරන්නේ කොහොමද දන්නවද? මේ දෙක යනවා මචං උඩගෙන. බලහන්කො දැන් ආපු දුර ආපහු යන්න එපා කිව්වා මං එතන. නෑ යවන්කෝ මේ ඉතින් හිතේ යන්න. මොන දෙක අනේ මේ කොල්ලා හදන්න එපා යම අනේ දෙයියනේ සමාවෙන්න මේ සිරිපාද අඩවිය කුමාරට කියනවා මේ වගේ ගෝතෙක් ආත් එක්ක ආවින්න තමයි මට මේ කුණාරප කියන්නේ රාතු දෙයියනේ ඕ මට මේ ගමන එන්න කිව්වේ නැත්තම් මම මේ සැරේත් හොඳට ගෑනු ළමයි ගෑනු පරාණයක් එක්ක ඇවිල්ලා සිරිපාද අඩියේ කරුණා දැක්කනේද මූ මේ ගෑනු පෙරේත කමට තමයි මේ සිරිපාද කරුණා කරන්නේ පුළුවන් දෙවිය සමාදේ සම්බන්ධ වීඩියෝ එකක් පින්වත් ගන්න කියන්නේ බෑ කියලාද කියන්නේ සමතලා බිමක් කොහොමද බයි දී තමයි හන්න දෙන්න බයි මේ වරින් තව යන්න තියෙනවා සෑහෙන දුර වරින් දැම්ම මැරෙන්න බෑ මැරෙන එක මට මේ බැරි කමකට නෙමෙයි යන්නේ හරිද පස්සෙන් ඉන්න විලා නරන්න එපා ඉතින් හරිද මොකද්ද අතන උට ගන්ටාර ගහන්න ඉන්න දෙපාරයි අපිට ගියාට නෑ මම කලින් පාර ගිහිල්ලත් ගන්ටාර ගහුවේ නැද්ද ඔය ඒක නිම්පේ මෝඩ ගමන්නේ yes I am done ඔබ මාව පාස් කරන්න එන්න ඕන එකම අවුරුද්ද දෙපාරක් හරි මම දැන් මෙහෙම ගිහිල්ලා ආපහු ජනවාරි වලත් යනවා කොල්ලෝ ටික යාළුවොත් එක්ක මාසෙත් වලත් එනවා ආයේ ඊට පස්සේ මම ඔබ පාස් කරලා තව පාරක් තනියම එනවා ඒ මන් නෑ බ්‍රෝ පාස් වෙන්නේ නෑනේ මම පාස් වෙන්නේ නෑනේ සම විතරයි එන්නේ එකපාර දෙපාරක් එනවා බෑලා ආපහු තව පැත්තකින් ආපහු නගියා එකම දවස් උඹ බෑ කියලා කියන්නේ
අපි සඳකල තැන්නට ඇතින් ලස්සනට පේනවා උඩමළුව view එක. අර උඩමළුවේ පඩිපෙළ නේද මන් තියෙන්නේ? ඔව්. ඒ මට මිනිස්සු පේන්නේ නැත්තේ. ඈ? ඒක මට මිනිස්සු පේන්නේ. කෝ පඩිපෙළ? බොයිස් අපි උඩටම ලං වෙලා ඉන්නේ දැන්. කොහෙද මම උඩට යන්න වෙලා ඉන්නේ? අයියෝ අර සුට්ට දුර ඉන්නේ. හරිද? අරුම කියන්නේ දැන් වහිනවා. ගයි බින්දුවක් හරි මේකට ගිහලා මොකක් හරි වුණොත් මේකත් විනාශයි. ඔක්කොම විනාශයි. එතකොට මට කෙලින්ම අතනින් පැනලා මැරෙන්න තමයි වෙන්නේ. ඒ හින්දා මම මේක ඇතුළට දානවා. උඩට ගිහිල්ලා වීඩියෝ එකක් ඔබ වෙත ගෙන එන්නම් ගෞරවයෙන් අම්මා. ගෞරවයෙන් බුදු සරණයි. බයි කියපන්. බයි. උඩට ගිහිල්ලා සෙට් වෙමු. හෙලෝ බොයිස් මචං කොහොම අපි දෙන්නා සුපිරියටම සුපිරි වැස්සක් යනවා වටේටම සුපිරිම වැස්සක් යනවා අපේ බෑග් දෙක මෙතන අස්සර ගැහුවා කැමරා ඔක්කොම දාලා මේ ගුහා වගේ කැලලක් තියෙන අස්සර ගැහුවා ඒකත් එමෙදි කියලා ෂුවර් නෑ අපි දෙන්නා සුපිරියටම දෙවෙනවා සුපිරියම තෙමෙදි ඉන්නේ කොහොමද හෙට උදේට ඉරසේවේ බලන්න තිබ්බනම් හොඳට මැදි දෙයියනේ ඉරසේවේ පෙන්නන්න ඈ Hello boys, already ऐसे पार्टी है इन लोगों पार्टी तो नहीं वो बात नहीं ना उधर mo dilar camera timbal lega mana plug kotte gilane යාළුවනේ අපි කරුණා කරන්න බොයිස් ඉතින් උඩට ගියාට පස්සේ මගේ මයික් එකට ෆක්ඩ් අප් වෙලා තිබ්බ කෙලින්ම මයික් එක මොනවා කරත් වැඩ නැහැ 20යි 26 වෙන අවුරුද්ද ලබනකම් බලාගෙන හිටියා අප්පරෙන් දප්පරේ බලාගෙන හිටියා බලාගෙන ඉඳලා තැන් තැන් වල කියව ඉඳලා වීඩියෝ කරා ඒක වීඩියෝ එකක්වත් මේ වොයිස් එක ඇහෙන්නේ අවිස්කයාට හැබැත්තෙන් ඉන්නේ මේ අපිට සිරිපාදේ හම්බුණ අය කෙනෙක් එයා තනියම වෙලා හිටියේ වට්ටම දయ్య කෙනෙක් අපි වගේම මේ තැන් තැන් වල ඇවිදින පිස්සු ඔලුවටම ගහලා තිබ්බ මිනිස්සෙක් වට්ටම දయ్య කෙනෙක් ගොඩක් දේවල් ගන්න තිබ්බා ඒනකොට දාන දෙන්න ආපු කට්ටිය නොමිලේ තේ බිස්කට් ඒ වගේ දේවල් දුන්නා ඒ කට්ටිය ඉතින් මේ වීඩියෝ බලනවා නම් මම කියන්න තියෙන්නේ ඔයාලා කරපු දෙයට ගොඩක් පිං රෙස්පෙක්ට් කොහොමද ඉතින් අන්තිමට 2026 වෙනි අවුරුද්දත් ලැබුවා ලබන්නා වූ වසර ජය වේවා සුබ වේවා කියලා තමයි මම උදේ කියන්නේ ඒක ඇහෙන්නෙත් නැහැ ඒක රෙකෝඩ් එකක් නැහැ ඇත්තටම හැමෝටම මෙහෙම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අදවත් හින්න ඕම තමයි ඉතින් ෆුල් නයිට් එකම ගෙවුනේ සිරිපාද උඩ
අපි උදේම බඩු ලෑස්ති කරගෙන ඉතින් ආවා අවුරුද්දේ පළවෙනි ඉරසේවය බලන්න එළියට. ඒ වුණාට අපි හිතුව තරම් සුන්දර ඉරසේවයක් බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට ඒ දැකපු සුන්දරත්වය මට නම් හුදරු ඇති. මම ගොඩක් ආසයි ඒ වගේ සුන්දර දේවල් බලාගෙන ඔය කාලේ ගියා.